ඊළඟට තියෙනවා මොනවද? කෙටි කාලීන සමාහාර සැපයුම් වක්‍රය. ඉතින් අපි කතා කරේ කෙටි කාලීන කෙටි කාලීන සමාහාර සැපයුම් වක්‍රය. දැන් අපි කතා කරනවා කෙටි කාලීන සමාහාර සැපයුම් වක්‍රයේ විතැන්වීම අරකම තමයි. ඉල්ලුම් වක්‍රය විතැන්නුනේ. මේක මෙහෙම ගත්තා මෙහෙම තිබ්බා. මෙහෙම ගත්තා මෙහෙම තිබ්බා රුපියල් 500යි. එහෙම නේ ආතල්ලේ රීවේ. මෙහෙම ගත්තා. මෙහෙම ගත්තා. මෙහෙම ගත්තා. පේනවනේ. මොකද වෙන්නේ? තාත්තා ගලු පේන ඇන්දා මල්ලි ඇඳිල්ලක් කියන්නේ මල්ලි මෙහෙම වෙලා මේ දෙත් ඇති. මේ චූටි දෙයක් තියෙනවා. එතන P1 කියලා දැම්මා. මෙතන y බිඳුව, මෙතන y1, මෙතන y2, මෙතන y, මෙතන බිඳුව, මෙතන p. එච්චර. මෙතන මේ as එක. මෙතන as දැන් මේක බන් තියෙන්නේ මේ විතැනීම කියන්නේ මේක පස්සානේ තියෙන්නේ මේක තියෙන්නේ පස්සා හින්දා මේක තියෙන්නේ පස්සානේ ඒකින්ද as බිඳුව. මෙතන as දෙක. අන්නෙච්ච. ඔන්න ඔක තමයි. හරි. මේක තමයි. ඕනෝක තමයි. දැන් මේක වෙන්නේ මොනවද? දැන් මේක ඉස්සරහට යන්නේ මොනවද? මේක පොඩ්ඩක් සාධක කියන්නේ මේක පොඩ්ඩක් හිතලා ලියන්න තමයි තියෙන්නේ. මොකද්ද? තාක්ෂණයේ දියුණුවක් තියෙනවා. දැන් මොකරි මේක දැන් සැපයුමනේ බං. මේ S කියලා තියෙන්නේ S කියන්නේ සප්ලයි නේ කියන්නේ සැපයුමනේ කියන්නේ නිෂ්පාදකයම තමයි මේක සෙට් වෙන්නේ. හරිද? සපය නිෂ්පාදකයනේ. එතකොට මේක මොකද වෙන්නේ? නිෂ්පාදනය කරන තාක්ෂණයේ වර්ධනය නිෂ්පාදනය කරන තාක්ෂණය කියනවානේ තාක්ෂණයේ සිංහල එපා පොඩ්ඩක් ඉංග්‍රීසියෙන් ලියපල්ලා ගොනේ. පොඩ්ඩක් ඉංග්‍රීසියෙන් ලියපල්ලා ටෙක්නොලොජි වැඩි වුණා. මොකද වෙන්නේ? මොකද වෙන්නේ? මොකද? මේක මෙහෙට යනවා. ඔච්චර. මේක මෙහෙට යනවා. යද්ද පිය පොඩ්ඩක් මෙහෙට වැඩි වෙනකට සාධක ඵලදායීතාව වැඩිවීම හා වූ යදෝම් පිරිම අඩුවීම. සාධක ඵලදායීතාව වැඩිවීම හා යදෝම් පිරිම අඩුවීම. සාධක ඵලදායී දැන් මොකක් හරි හිතන්න දැන් මොකක් හරි කම්පැනි එකේ මොකක් හරි ප්ලාස්ටික් බඩු නිෂ්පාදනය කරනවා. මේ ප්ලාස්ටික් බඩු දැන් හිතන්න බේසමක් කියලා. මොකක් හරි බේසමක් නිෂ්පාදනය කරනවා කියනවා. මොකක් හරි කම්පැනි එකේ මොකක් හරි රටක. ඔන්නේ බේසම අවුරුදු 2 3 4 5 6 7 පාවිච්චි කරන්න පුළුවන්. එතනින්ම තේරෙනවනේ පුතා ක්වොලිටි වැඩි කියලා. අපි ඒකට සිංහලෙන් කියන්නේ මොකද්ද? සාධක ඵලදායීතාව කියන්නේ. අපි ලිම්ම කියන්නේ ඒක නම් ක්වොලිටි. දෙලිමක් වුණාම මචං බ්‍රෑන්ඩඩ් ගන්න ඕන මොකද වෙන්නේ? අය මිනිස්සු බ්‍රෑන්ඩඩ් ගන්නේ. මේ පොසත් කට්ටිය අය සමහර බ්‍රෑන්ඩඩ් ගන්නදන්නේ. ඇයි? ක්වොලිටි වැඩි. ක්වොලිටියක් තියෙනවා නම් අපි කියනවා ඒවා කාලයක් අදින්න පුළුවන්. දුප්පත්කමෙන් නෙවෙයි. කාලයක් අදින්න පුළුවන්. ඒක අර ක්වොලිටියේ තියෙන්නේ. හැදුවක් වුණා කාලයක් අදින්න පුළුවන්. පුරුදු වෙලා නිකන් අර වලවල කියන්නේ මයිල් නේ වලවල පුළු වගේ දාන්න නැතුව පිළිවෙලකට තියෙනවා. අපනම් ක්වොලිටි වැඩි කියන්නේ අන්නේ අපි කියන්නේ. ඒක මෙහෙට යනවා. සාධක ඵලදායීතාව හා සාධක ඵලදායීතාව. දැන් අපි එකත් කියමුකෝ සාධක ඵලදායීතාව. සාධක ඵලදායීතාව. මේකත් වැඩි වුණා. අන්න එතකොට ඒක මෙහෙට යනවා. එතකොට ආයෙත් යදෝම් වල මිල ගණන් අඩු වෙනවා. යදෝම් කියනවා යදෝම් කියන්නේ බාන් මොනවද? විශ්වාසලා අපි ඉගෙන ගත්ත භූමිය ශ්‍රමය ප්‍රාග්ධන විසගත ප්‍රවෘත්තිවලම කාලය කියන්නේ. හරිද? යදෝම් කියන්නේ බංගොයි මොකක් හරි බාණ්ඩ නිෂ්පාදනය කරන්න යොදා ගන්න යමුද්‍රව්‍ය සෙට් එකනේ. අපි අර සිංහලෙන් කියන මොකද්ද? කොස්ට් එක. අපි අහන්නේ කොස්ට් එක කියද කොස්ට් එක කියන්නේ. අන්නේ කොස්ට් එක. යදෝම් කියන්නේ කොස්ට් එක කියලා දාන්නම්කෝ. කොස්ට් එක වැඩි වුණොත්ද අඩු වුණොත් කොස්ට් එක අඩු වුණොත් මොකද වෙන්නේ? කොස්ට් එක අඩු වුණොත් නම් අපිට වැඩිපුර බාන්න හදන්න පුළුවන්. අන්න බඩු හරි. දේවක් ගැවුවා. සල්ලි අම්ම කොල්ලා ජෙල් එකේ පන්නේ ඉන්න. ඉතින් ඒකට පුළුවන්. ඒතර මේක පස්සට යන්න කියන්නේ
මේ පසුපසට විතර ගන්න අපි කියනවා වමට විතර කරන්න මොකද ගන්න වමට විතර කරන්න මොකද ගන්න ඇත්තට මේකේ වැඩි පැත්ත ආයිලි නේද ටෙක්නොලොජි අඩු කරනවා නෙවෙයි මේ තාක්ෂණයක් නැහැ කියන්නේ හරියම සාධක බලයෙන් තමයි ආට්ටු වෙනවා ක්වොලිටි අඩු වුණොත් ගන්න නැහැ මිනිස්සු කොස්ට් එක වැඩි වෙනවා ඒ කියන්නේ මොකක් හරි බාණ්ඩයක් හදන්න තියෙන අමුද්‍රව්‍ය වැඩි නම් ඉතින් අමුද්‍රව්‍ය ගණන් වැඩි නම් ඉතින් කොහොමද ඉතින් ගන්න වෙන්නේ නැහැ නේද ඒකට නිශ්චිත විල ගණනක් තියෙනවානේ අන්න ඒ විදිහට හරිද